අපි අද ගණන් ටිකක් සාකච්ඡා කරමු. අපි දැන් මේ ප්‍රශ්නේ ප්‍රශ්න තියෙනවා 7ක් විතර තියෙනවා. අපි මේ ප්‍රශ්න හදමුකෝ දැන්. රූපයේ AB සමාන්තරයි CD වේ. දී යටි තොරතුරු වැසුරේ A හා B කෝණවල අගයන් සොයන්න. තමයි අපිට මේ ගැටලුව දීලා තියෙන්නේ. මෙන්න මේ සලකුණ ඔයාලා දන්නවත් ඇති. මේ කියන්නේ සමාන්තරයි කියන සලකුණ තමයි තියෙන්නේ. සමාන්තරයි කියන සලකුණු කීපයක්ම තියෙනවා. දැන් මම මෙතන මේ ලියලක් තියෙනවා. එක සලකුණක් තමයි. එහෙම රේඛා දෙකක් ගහලා ඊතල දෙකක්. එක රේඛාවක එක ඊතලයක් බැගින් රේඛා තුනේ එකත් සමාන්තරයි කියන්න තියෙන සලකුණක්. ඒ වගේම තමයි ඊතල දෙකක්. ඒ තිබුණත් සමාන්තරයි කියන එකම තමයි එකම අදහස් තියෙන්නේ. ඔයගොල්ලෝගේ වැඩිපුර දැනුමට තමයි මම මේක කිව්වේ. අපි දැන් ගානට යමු. දැන් මෙතන AB මේ තියෙන්නේ AB රේඛාව. මේ තියෙන්නේ CD රේඛාව. මේ දෙක සමාන්තරයිලු. අපිට සමාන්තර රේඛා දෙකක් ගැන කොහොම මුලින් මතක් වෙන්නේ ඒකාන්තර කෝණ, අනුරූප කෝණ වගේ ඒවා තමයි. අපි දැන් බලමුකෝ ගානේ දැන් AB කෝණ දෙකේ අගේ තමයි අහන්නේ. දැන් මෙතන A කෝණේ තියෙනවා. දැන් ඔයාලා දන්නවනේ ප්‍රතිමුඛ කෝණ කියන එක. රේඛා දෙකක් ඡේදන වුණාම තමයි ඔය ප්‍රතිමුඛ කෝණ කියන එක හැදෙන්නේ. දැන් මෙතන අපිට බැලුමට පේනවනේ මෙතන මේ දෙක ප්‍රතිමුඛ කෝණ වෙන බව. කොට මෙතන අංශක 60 කියන්නේ A කෝණත් අංශක 60. ඒකට අපිට කෙලින්ම ගන්න හැකි A කෝණය අංශක 60 කියලා. අපි ඔන්නේ A කෝණය හොයාගත්තා. දැන් තියෙන අපිට B කෝණය හොයාගන්න. අපි දැන් මම කිව්වනේ ඔයාලට කලින් ඒකාන්තර කෝණ කතාව. ඒකාන්තර කෝණ කියන්නේ සමාන්තර රේඛා දෙකක් අතර මෙහෙම තීරණ රේඛාවක් දැන් ඇන්දර පස්සේ මෙන්න මේ වගේ කෝණ. දෙක එකිනෙකට සමානයි අගයක්. දැන් අපිට පේපරේ දැන් ඔයගොල්ලෝට පේන විදිහෙන් නම් පැහැදිලිව පේනවා ඇති. මේ පේනෝනේ. මේක දැන් ඉසෙට් අකුරාකාරයට මෙහෙම තියෙනවා පේනෝනේ ඔයගොල්ලන්ට. එතකොට දැන් එතකොට දැන් මේ කෝණේ සමාන වෙනවා මේ කෝණට. අපි දැන් මේ කෝණේ අගේ දන්නේ නැහැනේ. අපි දැන් මේ කෝණේ අගේ තමයි හොයාගන්න ඕන. දැන් මෙතන අපි අංශක 70 කියලාත් දන්නවා. මෙතන අංශක 60 කියලාත් දන්නවා. අපි දැන් මේ දෙකේ අගය 70යි 60 එකතු කරනවා. එතකොට අපි අංශක 130 කියලා එනවා. අංශක 130යි. ඊපස්සේ ඔයගොල්ලෝ දන්නවනේ මේක සමාන්තර මේක රේඛාවක් මත කෝණවල අයික අංශක 180ක් වර බව ඔයගොල්ලෝ දන්න ඕනේ. මම දැන් කිව්වනේ මෙතන අංශක 70 60 100 අංශක 130ක් වෙනවා. මම ඔයගොල්ලන්ට කියන්නේ රේඛාව මත කෝණවල අයික්‍ය අංශක 180යි. ඒකෝ අපි දැන් මේ කෝණය ගැන දන්නේ නැත්තේ. අපි දැන් මේක සරලවම හොයාගන්න හැකි. මේ අංශක 180ෙන් අපි 130ක් අඩු කරනවා. එතකොට එනවා අංශක 50. කියන්නේ මේ කෝණයේ අංශක 50යි. දැන් මම ඔයගොල්ලෝ කලින් කිව්ව නේද ඒකාන්තර කෝණ කතාව. එතකොට දැන් අර රිසෙට් අකුර දැන් ඔයගොල්ලෝ හොඳට පේනෝනේ මේ දෙක මම අර කලින් කිව්වා වගේ මෙතන කතාව මෙතනක් තියෙනවයි කියලා. එතකොට දැන් මේ කෝණයගේම තමයි මේ කෝණයගේ. ඒ කියන්නේ B කෝණයත් අංශක 50යි. අපි දැන් ඊළඟ ගාන බලමු. ඒ ගාන ඒකේ කියලා තියෙන්නේ ධාරිතාව ලීටර 4ක් වූ විශාල භාජනයෙන් 4න් 3ක පොල් තෙල් පරිමාවක් ඇත. මෙම පොල් තෙල් පරිමාව මිලිලීටර් 30ක් වූ කුඩා භාජන කීයකට දැමිය හැකිද කියලා අහන්නේ. දැන් මෙතන ලීටර් 4ක් තියෙනවා. අපිට කියන මේක 4න් 3ක් පොල් තෙල් තියෙනවා කියලා. අපි 4න් 3ක් කියන්නේ අපිට දැන් මේක හිතින් උනත් හිතා ගන්න හැකිනේ. ලීටර් 4න් 3ක් කියන්නේ 4න් එකක් කියන්නේ ලීටර් 1යි. 3ක් කියන්නේ ලීටර් 3යි. දැන් මේකේ ලීටර් 3ක් පොල් තෙල් තියෙනවා. අපෙන් අහන්නේ ඒක මේ කුඩා භාජනය මිලිලීටර් 30යිලු. එවැනි භාජන කීයකට දැමිය හැකිද කියලා. එතකොට අපි දැන් මේ ඔර අපි දැන් මෙතන ලීටර් 3යිනේ. ඒක අපි මිලිලීටර් බව දැන් මෙතන අපි අහන්නේ මේ මිලිලීටර් 30ක් තියෙන කුඩා පරිමාවක් තියෙන භාජන කීයකට දැමිය හැකිද කියන්නේ. අපි එතකොට මේ ලීටර් 3 මිලිලීටර් බවට පරිවර්තනය කරගන්න ඕන. ඔයගොල්ලෝ දන්න ඕනේ ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000. ඒ කියන්නේ ලීටර් 3ක් කියන්නේ මිලිලීටර් 3000. ඒත් අපෙන් අහන්නේ මිලිලීටර් 30 බැගින් වෙන භාජන කීයකට දාන්න ඕනද කියලා. අපි මේ 3000 30න් බෙදන්න ඕන. ඒකට අපිට මෙහෙම ගන්න හැකි. අපි දැන් සරල විදිහට ගන්න හැකි 300 දැන් 300 මේ 330න් බෙදුවට පස්සේ අපිට දන්න ඕනේ 10 චක්‍රේ ඔයගොල්ලෝ දන්න නිසා සරල නිසා අපිට කෙලින්ම එතන 10 කියලා ගන්න හැකි. ඊට පස්සේ ආයිමත් 300යි බිඳුවයි කොට අපිට කීයකට දැමිය හැකිද කියලා අහන්නේ. කොට අපිට භාජන
100කට දාන්න පුළුවන්. ඔන්න අවසාන උත්තරේ තමයි 100. දැන් මේක ඊළඟ ගන්න තියෙනවා පැපෝල් ගෙඩි 5ක මිල රුපියල් 600ක් නම් පැපෝල් ගෙඩි 8ක මිල සෙවීමට කියලා තමයි ගන්න තියෙන්නේ. අපි මුලින්ම කරන VJ සමීකරණය ලියන්නේ කියලා. දැන් VJ සමීකරණය ලියද්දී එක පදයක් හරි VJ පදයක් තියෙනවා. VJ පදයක් කියන්නේ A B අපිට හැබැයි ඔය වගේ VJ පද ගද්දී එක ඉංග්‍රීසි අකුරු දෙකක් ගන්න බෑ. ඒ මොකද කිව්වොත් දැන් මේ I O වගේ ගත්තොත් දැන් මේක සංඛ්‍යා භාවිත කරද්දී වේ ඉලක්කම් භාවිත කරද්දී මේ I කියන එක එකට සමානයිනේ. මේක එකට සමානයි. දැන් මේ O කියන එක බිඳුවට සමානයි. ඒකට අපිට දැන් ඔය සාමාන්‍යයෙන් සංකීර්ණ ගැටලු වගේ හදද්දී මේ වගේ යෙදුවලින් ගාන හදන කෙනාට මේ හොයා ගන්න අපහසුයි මේක ඕද බිඳුවද එහෙම හිතා ගන්න අමාරුයි. අපි ගොඩක් වෙලාවට මෙන්න මේ IO කියන දෙක පාවිච්චි කරන්නේ ARN A B Z X Y කියන ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් මේකේ පැපෝල් ගෙඩි එකක මිල පැපෝල් ගෙඩියක මිල අපි ගමුකෝ X කියලා. ඒකෝර අපෙන් ගන්න 5ක මිල. ඒ කියන්නේ X ගුණ කරන්න ඕන 5. X 5න් ගුණ කරනවා කියන්නේ එක මේ වුණාට පස්සේ 5යි X කියලා තමයි එන්නේ. 5යි X කියන්නේ සමානයිලු මිල රුපියල් 600ලු කියන්නේ 5යි X සමානයි 600යි. අපි දැන් ඔන්න VJ සමීකරණය ලිව්වා. දැන් ඒක හරි. ඊට අපෙන් අහනවා එමගින් පැපෝල් ගෙඩි 8ක මිල සොයන්න කියලා. අපි කියන්නේ ඒතකොට මේ VJ සමීකරණය යොදාගෙන ඕන පැපෝල් ගෙඩි 8ක මිල හොයන්න. ඒකට අපි මේක ලියා ගන්න මේ විදිහට. 5යි X සමානයි 600. අපි මුලින්ම හොයා ගන්න ඕනේ එක පැපෝල් ගෙඩියක මිල කීයද කියලා. ඒක හොයා ගන්න අපි මෙන්න මේ විදිහට 5න් බෙදනවා. ඔන්නම සුළු වෙනද අපි 600 5න් බෙදනවා. ඔන්න මම 600 5න් බෙදලා ඔය කටියන්ට පෙන්නන්න. මෙන්න මේ විදිහට 60 5න් බෙදුවට පස්සේ 12යි 12 වර 5 60යි බිඳුවයි බිඳුවයි. ඔන්න අපිට කියන්නේ එක පැපෝල් ගෙඩියක මිල රුපියල් 120යි. ඒ වුණාට අපෙන් අහන්නේ එක පැපෝල් ගෙඩියක මිල නෙමෙයි. පැපෝල් ගෙඩි 8ක මිල. එතකොට අපි මේ 120ෙන් මොකද කරන්න ඕන? අපි මේ 120 8ෙන් ගුණ කරන්න ඕන. එතකොට මේ 120 මෙන්න මේ විදිහට 8ෙන් ගුණ කරනවා. 8 වර බිඳුවයි 8 වර 16යි තුරු එකක් 8 වරක් 1 8යි 9යි. 960යි කියන්නේ මේ රුපියල් පැපෝල් ගෙඩි 8ක මිල සමානයි රුපියල් 960යි. ඔන්න ඒ ගන්නත් හරිනේ.